හායි කොහොමද යාළුවනේ ටයිම් on ලෝචි YouTube channel එකට මගේ ආදරණීය යාළුවෝ ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ ලංකාවේ හැම තැනටම ඉතින් අධික වැස්ස තමයි තිබුණේ. ඉතින් මේ වැස්සත් එක්ක මලින් පිරුණු මගේ පුංචි බැල්කනි පොඩියට දැන් බලන්නකො වෙලා තියෙන හානිය කොහොමද කියලා. ඉතින් එක එක දිලීරා සාදන ඇවිල්ලා මල් ගස් ඔක්කොම ටික මෙන්න මේ විදිහට සවුත්තු වෙලා තමයි තිබුණේ. ඉතින් දැන් ආපහු සැරයක් මුල ඉඳලා ඒ ටික හදාගන්නත් ඕන. ඉතින් මේ බලන්න ඔක්කොම මේ මල් හැලිලා එතකොට ගස්වල අතු ඔක්කොම කහ වෙලා ගිහිල්ලා ඇයි එක දිගටම වැස්සනේ තිබුණේ. ඉතින් මේ අවුවට ඔරොත්තු දෙන පැල තමයි මෙතන තියෙන්නේ මගේ මල් වල. ඉතින් මේ ඔක්කොම සවුත් වෙලා තමයි තියෙන්නේ. දැන් ඉතින් ආපහු මුල ඉඳලා මේ ටික මම හදාගන්න ඕන. ඉතින් තනකොළ එහෙමත් මේ පේනවනේ පෝච්චි වල වැවිලා මොකද ඒ තරම් එළියටවත් බහින්න බැරි විදිහට තමයි වැස්ස තිබුණේ. ඒක ඉතින් අපිට විතරක් නෙමෙයි හැමෝටම පහුගිය ටිකේ මෙන්න මේ දේවල් වලට මෙන්න මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ විතරක් නෙමෙයි ඉතින් ජීවිත හානි දේපල හානි මේ වගේ ගොඩාක් දේවල් ඉතින් සිද්ධ වුණා. අපි ඉතින් හෙමින් මේ හැම දෙයක්ම හදාගෙන නැගිටින්න ඕනි දැන්. ඉතින් එහෙම හිතාගෙන තමයි ඉතින් මමත් මේ විදිහට මේ දවස ඇවිල්ලා ඉරිද දවසක් ඉතින් වැස්ස පායලා තිබුණත් හවස 1:00මාර 2 විතර වෙනකොට ඉතින් හැමදාම වගේ වහිනවා. ඒක නිසා ඉතින් මේ උදේවරුේ තමයි මම මේ විදිහට මගේ උඩ බැල්කනි පොඩිය නඩත්තු කරන්න පටන් ගත්තේ. මගේ වීඩියෝස් එක්ක මුලින්දල එකතු වුණු කෙනෙක් නම් දන්නවා ඉතින් මගේ ගාව රුක්කත්තන එතකොට බුසන්ඩාස් දිය රෝස දිය කූඩලු ඉතින් මේ වගේ ගොඩක් මල් වලින් පිරීලා තමයි තිබුණේ. ඉතින් මේ තියෙන්නේ මගේ රුක්කත්තන පැලේ. ඉතින් මෙන්න මේක ගොඩාක්ම අර දිගට වැල් වගේ ගිහිල්ලා තමයි තිබුණේ. ඒක නිසා මම ඔක්කොම අතු ටික කප්පාදු කරා. නැත්තම් අර හැමතැනටම යනවනේ ඒක. ඉතින් ඒක නිසා ඒකෙත් ඔක්කොම අතු ටික කප්පාදු කරලා බුසන්ඩාස් පැලෙත් අතු කප්පාදු කරා. ඉතින් මගේ මේ ලිවිස්ටෝනා ටික මම චුට්ටක් වැස්සට තෙමෙන්න පොඩ්ඩක් එළියෙන් තියලා තිබුණා. මේක ඉන්ඩෝ වගේම අවුට්ඩෝර් ප්ලාන්ට් එකක් නිසා. ඉතින් ඒකටත් අර ගස්වල කොළ එහෙම වැටලා තිබුණේ. ඒවත් ඔක්කොම සුද්ධ කරලා මේ විදිහට බලන්න මේ තියෙන්නේ ඉතින් මගේ මේක ටික හීම් බෝවිටියා වැල් බෝවිටිය පැලයක් මේක. ඉතින් මේකත් ඔක්කොම දැන් සවුත් වෙලා තියෙන්නේ මේ අපේ ළමයි ඉස්කෝලේ නිවාඩුනේ. ඉතින් එයාලට ඕන තැන්වල මේ විදිහට මල් පැල තියලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට බලන ඔක්කොම මට මාරම දුකයි. මොකද මම ඔයාලත් එක්කම තමයි මේ හැම දෙයක්ම ෂෙයා කරගෙන තියෙන්නේ. මේ මල් පැල හිටවන ඒවා ඔක්කොම. ඉතින් දැන් ඔක්කොම සවුත්තු වෙලා ගිහිල්ලා විනාශ වෙලා තමයි තියෙන්නේ. ආයෙත් ඉතින් ඔක්කොම අලුතින් මල් පැල වර්ග අරගෙන ඒවා හදාගෙන ඉතින් ආයෙ මලින් පුරව ගන්න තමයි මේ හදන්නේ. ඊට කලින් ඔක්කොම මේ තියෙන නරක් වෙලා තියෙන ඔක්කොම මල් පැල ඔක්කොම අයින් කරලා ඒවා කප්පාදුවක් දීලා ආපහු ඉතින් හදාගමු. මේ තියෙන්නේ ඉතින් හැමෝම දන්න ඩුබායි රෝස. ඒකත් ඔක්කොම සවුත්තු වෙලා තියෙන බලන්න. ඒකටත් නිකන් ෆංගස් එකක් ඇවිල්ලා වගේ ඔක්කොම සවුත්තු වෙලා කුණු වෙලා කොළ රෝල් වෙලා ගිහිල්ලා එකම එක පැලෑ එතනින් හොඳට තිබුණේ. ඉතින් මේ බලන්න ඒවත් ඉතින් මම ඔක්කොම ආයෙ ගලවලා අයින් කරා. අයින් කළා දැන් අලුතින් ආයෙ පැල ටිකක් අරගන්න ඕන. ඉතින් මේ බලන්න මේ සමහර ඒවායි පුස් වගේ බැඳිලා තමයි තින්නේ මුල් වල පස් වල. ඉතින් ඒක නිසා ඔක්කොම ආයෙ මේවා හදලා වැඩකුත් නැහැ කියලා හිතුණා. ඒක නිසා ඉතින් ඒවා දැක්කමත් තවත් දුකයි. ඒකට ඉතින් ඒක නිසා මේ පේනවනේ මං කියවනේ නිකන් අර පුස් වගේ ඇවිල්ලා තියෙනවා කියලා. ওই විදිහට ඒක නිසා ඔක්කොම ගලවලා අයින් කරා. අයින් කරලා දැන් පොත් ටික තියෙන්නේ නිකන් තමයි. ඉතින් ඒ ටිකට ආයෙමත් සැරයක් අලුතින් පැල ටික ගෙනල්ලා දාගන්න ඕනි. ලස්සන වෙනස් විදිහේ මල් පැල ටිකක් තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. බලමු අපි ඉස්සරහට ඒ වීඩියෝ එකත් කොහොමද අලුතින් මගේ මල් පැල ටික හැදෙන්නේ කියලා. ඔක්කොම මේ විදිහට ඉතින් ගලවලා දැම්මා. හිතට දුකයි. කරන්න දෙයක් නැහැ. ඉතින් මෙහිම තමයි. ස්වභාව දහම විසින් අපිට දෙන දේවල් අපි හරි අපූර්වට ඉතින් බාර ගන්නත් වෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා.
ඉතින් ඒක නිසා මේ විදිහට ඔක්කොම අයින් කරා එක ඩුබයි රෝස පැලයයි මම තියාගත්තේ. ඒකට මුකුත් හානියක් වෙලා තිබුණ නැති නිසා අනිත් ටික ඔක්කොම මේ විදිහට ගලවලා අයින් කරා. දැන් තියෙන්නේ මේ විදිහට හිස් පොට් ටිකක් විතරයි. මෙන්න මෙයා විතරයි ඉතින් ඩුබයි රෝස වලින් මට ඉතුරු වුණේ. මේ තියෙන ඉතින් හැමෝම දන්න මින්කා මේකත් ඔක්කොම සවුත් වෙලා වගේ තිබුණේ වුණාට මට ඒක ගලවලා දාන්න ටිකක් දුකයි ලෝබයි. ඒක නිසා ඉතින් මම ඒකේ අතු ටික පොඩ්ඩක් සවුත් වෙච්ච කපලා දාලා මේ විදිහට ඒකනම් මේ ගලවලා දැම්මේ නැහැ. ඉතින් මම මල් රැක් එකක් මං හදාගෙන තියෙන රැක් 3ක් හදාගෙන ඉවයි තමයි පැල තියලා තියෙන්නේ. ඉතින් මේ ගොඩක් පිච්ච මල් දීපු මගේ ලස්සන මල් පැලයක්. පිච්ච පැලයක් මේක. මේකෙත් මේ බලන්න ඩොට් ඇවිල්ලා තියෙන්නේ කොළවල. මේ පැන්ටාසුත් එහෙමයි. ඔයාලත් එක්ක මම හිටව ගත්ත පැන්ටාස් ටිකත් ඔක්කොම ගලවලා දැම්මා. ඔක්කොම සවුත් වෙලා තියෙන මේවා බේර ගන්නත් බෑ. ආයෙ හදන්නත් බෑ. ඔක්කොම සවුත් වෙලා තියෙන නිසා ඔක්කොම ගලවලා දැම්මා. ඉතින් එදා ලොකු කුණු ගොඩක් වුණා මගේ උඩ බැල්කනිය. මොකද මේ ඔක්කොම පැල ගලවලා දැම්මම ගොඩක් තිබුණා. ඉතින් මේ පේනවනේ ඔක්කොම අයින් කරලා මං ගාව පැන්ටාස් තිබුණා කලර්ස් 6කින්. 6ම එක වගේ තමයි ඔක්කොම සවුත් වෙලා තිබුණේ වැස්සත් එක්ක. මේවා ඉතින් ගොඩක් අර වැස්සට ඔරොත්තු දෙන පැල නෙමෙයිනේ. තද අවුවට ආස කරන ප්‍රිය කරන පැල නිසා මේවා චුට්ටක් අර වහිනකොට වැස්සට එක දිගටම වැස්සනේ පහුගිය ටිකේ. ඒක නිසා හරි අමාරුයි හදා ගන්න. වහිනකොට කුණු වෙන්න බලනවා, දිලිරාසාදන එනවා. ඉතින් ඒක නිසා ඔක්කොම ආයෙ බේර ගන්නත් බැරි හින්දා ගලවලා මේ විදිහට අයින් කරා. ඉතින් බලමුකෝ අද වීඩියෝ එක අවසානයේදී මගේ බැල්කනියට වෙලා තියෙන දේ කොහොමද කියලා. ඔයාලගේ ගෙවල් වලත් මෙහෙම වෙන්න ඇති නේද? මං හිතනවා ඔයාලටත් පහුගිය ටිකේම අධික වැස්සට අහු වුණා නම් ඔයාලටත් මේ වගේ හානි සිදු වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහට එදා දවසේ ඔක්කොම පැල ටික ගලවලා අයින් කරලා හිස් පෝච්චි ටික විතරක් තියාගත්තා. එතකොට මට මේ පසුත් තියෙන හින්දා ඒවත් හොඳට වේලෙන්න තියලා අලුතින් පැල ටිකනේ ඉතින් මට පොට් එකට දාගන්න තියෙන්නේ. ඒක ලේසිත් එක්ක වැඩේ. ඒක නිසා ඉතින් මම මේ විදිහටම පොට් එකේම ඔක්කොම පස් ටික තියෙන්න දුන්නා. බැල්කනියට අවුවත් වැටෙන නිසා අවුවට හොඳට ඒ ටික මේ ටිකක් වේල ගන්න පුළුවන් නිසා. විෂ්ණුකාන්තිකත් ඔක්කොම නිකන් වයසට ගිහිල්ලා වගේ තිබුණේ. ඉතින් මං හිතුවා ඒකත් ඔක්කොම අයින් කරලා දැම්මනම් හරි අලුතින් එතකොට මට පැලයක් මේකට දාගන්න පුළුවන් මේ පොට් එකට. එහෙම කියලා හිතාගෙන ඉතින් මෙන්න මේ විදිහට ඒකත් ගලවලා දාගත්තා. පේනවනේ ඉතින් ඒකෙත් චුට්ටක් අර වතුර ගතිය වැටෙනවා අඩුයි වගේ. මේක එල්ලලා තිබුණු තැනට ඒක නිසා පොඩ්ඩක් අර ගලව ගන්න ටිකක් අපහසුයි. කොහොම හරි ඉතින් ඒකත් මෙන්න මේ විදිහට ගලව ගත්තා මම එදා දවසේදී. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් වුණා නම් පහතින් ඔන්න කමෙන්ට් එකක් දාගෙන යන්නත් මගේ ආදරණීය යාළුවෝ අමතක කරන්න එපා. ඉතින් වෙනද වගේ වීඩියෝ එකක් නෙමෙයි අද අරගෙන ආවේ. ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් මගේ ගොඩක් දේවල් මම මගේ ආදරණීය යාළුවනුත් එක්ක ෂෙයා කරගන්න හින්දා මම හිතුවා අද දවසේදී මගේ බැල්කනි පොඩියේ මෙන්න මේ වගේ මොනවාද වුනේ මොකද කරේ කියන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ තියෙන්නේ ඉතින් මගේ පුංචි මල් රැක් එක. සමහර අය මගෙන් කමෙන්ට්ස් දාලා අහලා තිබුණා කොහොමද මේ මල් රැක් එක හදාගත්තේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. එතකොට මට පුංචි ඉඩේ ගොඩාක් පෝච්චි ප්‍රමාණයක් තියාගන්න පුළුවන් නිසා. මට තියෙන්නේ උඩ බැල්කනි එකේ පුංචි ඉඩකඩ ප්‍රමාණයක් නිසා. මෙන්න මේ තියෙන ඉතින් නියෝන් වලට නම් මගේ මුකුත් හානියක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. හැබැයි මල් තමයි තිබුණේ නැත්තේ වැස්සට ඔක්කොම මල් වැටෙනවා. වහිනකොට වැටෙනවා මල් ටික. ඒක නිසා නියෝන් වල මල් තිබුණේ නැහැ ඒ වෙලාවෙත්. මෙන්න මේ ෆ්ලම්බගෝ වලත් ටිකක් සමහර පැලත් සවුත් වෙලා තිබුණා. ඒව ඔක්කොම මං අත ටික කපලා දාලා එක පැලයක් නම් ගන්න දෙයක් තිබුණේ. ඒක නිසා ඒකත් මං පොට් එකෙන් අයින් කරා. මේව නම් ඉතින් ඉක්මනට දළු දාලා ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඒ වුණාට මම එකක් ගලවලා අයින් කරා. අනිත් ටික නම් කප්පාදුවක් දීලා ඒක තියාගත්තා.
ෆ්ලම්බගෝ කියන්නේ ඉතින් ඉක්මනට හදාගන්න පුළුවන් ලස්සනට මල් ටිකක් දෙන හැමදාම මල් ගන්න පුළුවන් ලස්සන මල් පැලයක්නේ. ඒක නිසා ඉතින් මම මෙන්න මේ සුදු පාටයි නිල් පාටයි මේ පැල දෙක තියාගෙන අනිත් පැලේ ගලවලා අයින් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ බැල්කනි පොඩියට මල් වලින් නම් ඔක්කොම සවුත්තු වෙලා තිබුණේ. මේ පේනවනේ සමහර පැල නම් දැක්කහම දුකයි කරන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොම සමහර ඒවා ගලවලා දැම්මා. සමහර ඒවා අතු කප්පාදුවක් මගින් හරි ගස්සලා තියාගත්තා. ඔක්කොම ඉතින් පෝච්චි ටික හිස් වෙලා තමයි තියෙන්නේ මේ වෙනකොට. මම වොයිස් එක දෙනකොටත් ඉතින් ආපහු සැරයක් ඔක්කොම පැල ටික හදා ගන්න ඕනි මුලින් ඉඳලා. පේනවනේ ඔයාලට කලින් දවසේ වැහපු නිසා ඔක්කොම මේ ටික තෙමිලා තමයි තියෙන්නේ මඩ ගතියක් තියෙනවා. වීඩියෝ එකට ඔයාලට පේනවා ඇති මේ කලින් දවසෙත් එළි වෙනකම් වැස්සා. හවස පටන් ගත්ත එක එළි වෙනකම් වැස්සා. ඊට කලින් මම මේ අද දවසෙත් හවස වහින්න කලින් තමයි මේ විදිහට ඔක්කොම ටික කපලා අයින් කරලා ඔක්කොම සුද්ධ කරගත්තේ. මොකද නැත්තම් තවත් ඒ වැඩේ පස්සට යන හින්දා. ඉතින් මඩ ගතියක් තියෙනවා. දැන් මේ ටිකත් ඔක්කොම සුද්ධ කරගන්න ඕනි. ඉතින් වැඩ ගොඩක් තියෙන ඉරිදා වගේ දවසක වීඩියෝ එකක් කරන්නත් අමතක කරේ නැහැ. ඉතින් මෙන්න මේක ඇවිල්ලා මට කියන නම නම් මතක නැහැ. දම්පාට මලක් දෙන්නේ. හැමදාම මල් ගන්න පුළුවන් පැලයක් තමයි මේක. මේකත් මේ පේනවනේ සවුත් වෙලා තියෙන ඔක්කොම අතු දිගට ගිහිල්ලා ඒක නිසා ඒවත් ඔක්කොම කප්පාදු කරලා ඒක නම් අයින් කරේ නැහැ මම. මුකුත් එහෙම ලොකු හානියක් වෙලා තිබුණ නැති නිසා අතු ටික තමයි කප්පාදු කරේ. ඒකත් කප්පාදු කරලා තියාගත්තා. මේකේ මං ගාව තියෙනවා තද දම් පාටයි ලාදම් පාටයි දෙකෙන්ම මල් පැල. ඉතින් මේ තියෙන තද දම් පාට මල් දෙන පැලේ ඒකෙන් ඔක්කොම අතු ටික කප්පාදු කරලා මේ විදිහට තියාගත්තා. ඔයාලට මතකයි නේද මං ඔයාලත් එක්කම නිල් කටරොලි පැලයකුත් හිටව ගත්තා ලස්සනට ආධාරකයක් හදාගෙන. ඉතින් ඒකෙත් ඔක්කොම සවුත්තු වෙලා තමයි තිබුණේ මේ විදිහට. ඒක නිසා මම ඒකත් ඔක්කොම කපලම අයින් කරා. ආධාරකය අරගෙන අයින් කරලා මේ විදිහට ගහ කපලම අයින් කරා. ආපහු දළු දැම්මොත් එහෙමයි. නැත්තම් අලුතින් පැලයක් ගෙනල්ලා ආයේ හිටව ගන්නවා කියලා හිතාගෙන තමයි කපලම අයින් කරේ. ඔක්කොම සවුත්තු වෙලා ගිහිල්ලා පහුගිය ටිකේ තිබුණු වැස්සත් එක්කම මං කලින් ඒවට සාත්තු කරලා මේව කරා. ඒ වුණාට ඔක්කොම වැස්ස වැඩි හින්දා සවුත්තු වෙලා ගියා. මොනවා කරන්නද ඉතින් මේ පේනවනේ මං ගහගත්ත ආධාරකෙත් මේ විදිහට එතිලා තිබුණු ඔක්කොම පැල ටික මේ කටරොළු වැල් ටික අයින් කරලා මේ විදිහට ඒක අයින් කරගත්තා. ඒතකොට මට ආපහු ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන නිසා. මෙන්න මේක තමයි මගේ ආධාරකේ. ඉතින් බලන්න මගේ බැල්කනි පොඩියේ තියෙන ඔක්කොම පැල ටික අයින් කරලා අතු කප්පාදුවෙන් පස්සේ එකතු වෙලා තියෙන කුණු ගොඩ දැන් ඉතින් අස්කරා වගේම කප්පාදුව දුන්නා වගේම ඉතින් මේ ටිකත් මටම තමයි අයින් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් ඔක්කොම වැඩක් කරා නම් ඒක අවසානයක් තියෙන්න ඕනි නිසා මේ විදිහට ඔක්කොම පොහොර බෑග් එකක් අරගෙන ඒකට මේ කපපු ඒවා ගලවපු ඒවා ඔක්කොම ටික මේ විදිහට දාගත්තා. ඉතින් දාගෙන එතකොට මට ලේසියි ඔක්කොම වතුර ගහලා ඔක්කොම සෝදලා ඉවර කරගන්න. ඒක නිසා ඔක්කොම මේ විදිහට දැන් මඩ ගෑවිලා ඔක්කොම ජරා වෙලා තමයි තියෙන්නේ. බබාලා දෙන්නත් මෙතෙන්ට මං ගෙන්න ගත්තේ නැහැ. මොකද එයාලත් මෙතන දඟලලා හොඳට සෙල්ලම් කරන නිසා යාලට කාටුන් එකක් දාලා දීලා මම ඉතින් මේ විදිහට මගේ වැඩ ටික කරන්න අමතක කරේ නැහැ. මොකද යාලව එකතු කරගත්තම මෙතන මට එක වැඩේ දෙක වෙන නිසා. ඉතින් මේ පේනවනේ මඩයි ඔක්කොම දැන් මෙතන විනාශ වෙලා තමයි තියෙන්නේ. මේ විදිහට ඉතින් ඔක්කොම ඒ ටිකත් අයින් කරලා මං කිව්වා පහුගිය ටිකේ තිබුණු වැස්ස නිසා උඩ ඔක්කොම දියසෙවැල් එහෙමත් ටයිල් වල බැඳිලා තමයි තිබුණේ. ඒක නිසා තනින් තන ඔක්කොම ඒවත් අතුල් වල දාන්න ඕන අවස්ථාව ලැබුණු වෙලාවේ ඉතින් ඒක නිසා වතුර ගහලා ඔක්කොම අයින් කරලා මේ කුණු ටික කොහොමද නේද? ඉතින් වතුර ටිකක් ගහලා ඒත් ওই පෝච්චි වල තියෙන මඩ ගතිය තාමත් තියෙනවා. මං ඒත් ඉතින් ඉක්මනට මේ විදිහට වතුර පාරක් අල්ලලා දාලා ඇතිල්ලුවා. අතුල්ලලා ඒ ටිකත් ඔක්කොම ඉවරයක් කරලා දාලා
ඉතින් ආපහු සැරයක් මේ හිස් වෙච්ච පෝච්චි ටික පුරව ගන්න තමයි තියෙන්නේ මල් වලින්. ඉතින් අපි බලමු ඉස්සරහට ලස්සනට මගේ බැල්කනි පොඩිය අලුත් පැල වලින් පිරෙන්නේ කොහොමද කියලා. ඉතින් මගේ යාළුවන්ට මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? පහතින් ඔන්න ආදරණීය කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න මගේ වැඩ කටයුතු ටික නම් මෙතනින් ඉවරයි. අස් කරගන්න ටික දැන් තියෙන්නේ. ඉතින් මල් ටිකකින් පුරව ගන්න තමා. ඉතින් මගේ channel එකත් එක්ක මගේ ආදරණීය යාළුවෝ තාමත් එකතු වෙලා නැත්නම් Time and Logi YouTube channel එක subscribe කරලා උඩ තියෙන bell icon එක click කරන්නත් ඔන්න අමතක කරන්න එපා. මේ වගේ videos ඒ වගේම indoor plant sale මේ හැම දෙයක්ම මගේ ආදරණීය යාළුවන්ට මගේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ මතක් කිරීමත් එක්ක මගේ ආදරණීය යාළුවන්ගේ ගෙදරින් යන්න තමයි මෙන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ආයෙත් නැගිටිමු. හිටියා වගේම සතුටින් හැමෝමත් එකා වගේ එකට ඉමු. ඉතින් අන්න ඒ මතක් කිරීමත් එක්ක මගේ ආදරණීය යාළුවනුත් ඔයාලටත් මේ වගේ දේවල් වුණා නම් ආපහු සැරයක් අපි මේ හැම දෙයක්ම හරි පරිස්සමට හදාගමු. එහෙම නේද? එහෙනම් ඉතින් මගේ ආදරණීය යාළුවන්ගේ ගෙදරින් මමත් මේ යන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් බලන්න ඔන්න මේ විදිහට තමයි මගේ බැල්කනි පොඩිය සුද්ධ කරගෙන අවසානයේදී නිමාවක් මටත් ඔයාටත් දකින්න පුළුවන්කම හම්බ වුණේ. ඉතින් බලන්න අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි මගේ යාළුවෝ ටික. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.